හායි රේඩින් කිස් channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙන්න යන්නේ හස්රුක්සතා දෙවෙනි වීඩියෝ එක. මතකද මේ වීඩියෝ එක බලන්න කලින් මගේ පළවෙනි වීඩියෝ එක බලලා ඉන්න. එතකොට ගොඩක් දුර තේරෙයි මම මේ කියලා දෙන්නේ මොනවද කියලා. මේ ක්‍රියාකාරකමත් දෙමාපියන්ට ගෙදර ඉඳන් බබාලට ලේසියෙන්ම කරන්න පුළුවන්. අද මම පාවිච්චි කරන්න යන්නේ කතුර සිස එක. එතකොට මම කලින් වීඩියෝ එකේදී කරා කොළ ඉරන්නේ කොහොමද කියලා. මේකත් සියුම් චාලක හැකියාව වර්ධනය කිරීමක්. එතකොට අපි කොළ කලින් අපි පත්තර කොළ ඉරන්න ගත්තේ මේ විදිහට ඇඟිලි දෙක භාවිතා කරලා. එතකොට අද අපි කරන්න යන්නේ කතුරෙන් තමයි මේක වෙන් කරන්න යන්නේ. කියන්නේ අපි බබාට කතුරෙන් කපන්න තමයි කියලා දෙන්න යන්නේ. එතකොට මේකෙදිත් මේ ඇඟිලි දෙක තමයි ප්‍රයෝජනවත් වෙන්නේ බබාලට ගොඩක් දුරට. හැබැයි මේ කතුර බැලන්ස් කරන්න අපි මේ විදිහට තමයි කතුර අල්ලගන්නේ. එතකොට ගොඩක් දුරට නර්සරි වල එහෙම කියලා දෙන්නේ, ප්‍රී ස්කූල් වල එහෙම කියලා දෙන්නේ මේ විදිහට කතුර ඉස්සරෝම කොහොමත් සිස එක බබාට දුන්නාම අල්ලගන්නේ මෙන්න මේ ඇඟිලි දෙකෙන්. එතකොට අපි ඒක නිවැරදි කරන්න ඕනේ බබාට කොහොමද සිස එක අල්ලන්නේ කියලා දෙන්නේ කියලා. දැන් අපි මේ ඇඟිලි දෙකෙන් අපි උනත් සිස එක බැලන්ස් කරන්න හරි අමාරුයි. කියන බබාලට දැන් බබාලට තාම තේරෙන්නේ නැහැ සිස එක කොහොමද අල්ලගන්නේ, මේක කොහොමද කරන්නේ, කට් කරන්නේ කොහොමද, ඒවා කිසි දෙයක් බබාලට තේරෙන්නේ නැහැ. තාම බබාලට ඉරන්න විතරයි පුළුවන්. මං අර කලින් වීඩියෝ එකේ කියලා දුන්නා වගේ අර ඉරන කොටස, ඒ කියන්නේ බබාලට ඉරන්න දෙන පාඩම ඒක සතියක් පුරාවට බබාලට යන්න ඕනි ගෙදර ඉඳලා. දැන් අපි දිගාතට කොළ ඉරුවනේ ගිය සතියේ. එතකොට දිගාතට කොළ ඉරලා ඊළඟ දවසේ ආල් දෙන්න ඕනේ ඒ කොළ ඉරපු කොළ හරස් අතට ඉරන්න. මං අර කලින් වීඩියෝ එකේ කියලා දුන්න විදිහට දැන් කොළ ඉරීම ඔය බබාලට ගෙදර ඉඳලා සතියක් එක දිගට කොළ ඉරීම යන්න ඕනේ ඒ පාඩම. මොකද දැන් අපි අද කොළ ඉරන්න දීලා හෙට බබාට කපන්න දුන්නොත් ඒක එතන අසාර්ථකයිනේ වැඩේ. ඒ නිසා අනිවාර්යෙන් පෙරපාසලක වුණත් එක පාඩමක් බබාට සතියක් එක දිගට යනවා. එතකොට තමයි බබාට මොලේට ඒක යන්නේ. ඒ නිසා අපි කොළ ඉරීම වුණත් ගෙදර ඉඳලා අනිවාර්යෙන් අම්මලා මතක තියාගන්න එක පාඩමක් සතියක් පුරාවට යන්න ඕනි බබාලට ඒක හරියට ඔළුවට යන්න නම්. ඒ නිසා දැන් අපි කොළ ඉරීම සතියක් එක දිගට කරලා තියෙන්නේ එහෙනම් ගෙදර ඉඳලා. දැන් අද අපි බබාලට කපන්න පුරුදු කරනවා. ඒ කියන්නේ කට් කරන්න. ඒක බබාලට අනිවාර්යෙන් කියලා දෙන්න පුතේ කපනවට මොකද්ද කියන්නේ කට්. ඒ විදිහට කියලා දෙන්න. පුතේ කතුරට මොකද්ද කියන්නේ සිස. ඒක ඉංග්‍රීසි එක්කම යන්න. මොකද ඉංග්‍රීසි කියලා කියන්නේ දැන් අද කාලේ බබාලට ගොඩක්ම ඕනි දෙයක්නේ. අම්මලත් කැමති බබා ඉංග්‍රීසි වලින් මොනවා හරි පොඩි දෙයක් හරි පොඩි වචනයක් හරි ඉගෙන ගන්නවා නම් අම්මලා කැමති. එතකොට දැන් අම්මලා දන්නේ නැති වුණත් මේ අම්මලාට ඕනි තරම් හොයාගන්න පුළුවන් මේ මොකද්ද මේ වචන වලට ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. ඒ හින්දා නිතරම බබාලට සිංහලෙමුයි ඉංග්‍රීසි වලිමුයි දෙකෙම ප්‍රොනවුන්ස් කරන්න කියලා දෙන්න. දැන් එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉස්සරෝම දැන් මේකම අපේ දෙවැනි පාඩම හසුරුකුසලතා වර්ධනයේ දෙවැනි පාඩම. එතකොට ඉස්සරෝම දෙවැනි වීඩියෝ එක බලන්න කලින් මගේ පළවෙනි වීඩියෝ එක බලන්න මතක ඇතුව. මොකද නැත්තම් ගොඩක් දුරට දෙමාපියන් මම මේ කියන එක තේරෙන්නේ හසුරුකුසලතා කියන්නේ මොකද්ද? ඒ අනුව ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් පළවෙනි වීඩියෝ එක බලලා දෙවෙනි වීඩියෝ එකට එන්න. මොකද ඒක බබාටත් ගොඩක් වැදගත්. ඒ මොකද දෙවෙනි ස්ටෙප් එකෙන් පටන්ගෙන හරියන්නේ නැහැ. පළවෙනි ස්ටෙප් එකෙන්ම බබාට යන්න ඕනි නිසා. එහෙනම් ඉස්සරවම අපි බබාට නිදහසේ කපන්න දෙන්න ඕනි. ඒ කියන්නේ ඔයාලට දැන් හාෆ් ෂීට් එකක් වුණා දැන් මේ විදිහට ඔයාලට නිකන් හාෆ් ෂීට් එකක් දෙන්න පුළුවන්. මොකුත්ම ඇඳලා නැති, ඉරක්වත් නැති, කිසිම දෙයක් නැති ප්ලේන් හාෆ් ෂීට් එකක් බබාට දෙන්න. එතකොට බබාට නිදහසේ කට් කරන්න කියන්න. එතකොට බබාලා කතුර අල්ලන ඕනිම විදිහකට බබාට කතුර ඉස්සරවම අල්ලන්න දෙන්න. සමහර බබාලා මේ විදිහට අල්ලනවා, සමහර බබාලා මෙහෙම අල්ලනවා. එතකොට ඒ බබාලට බැලන්ස් වෙන විදිහ. ඉස්සරවම බබාට කතුර අල්ලන්න කිව්වම ගොඩක්ම බබාලා වැඩි දුර 90ක් විතර බබාලා මේ විදිහට තමයි කතුර අල්ලගන්නේ. එතකොට මේ කතුර හදිස්සියෙම බබාගෙන් මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම ඇල වෙන්න පුළුවන්, මේ පැත්තට යන්න පුළුවන්. බබාලා ළඟ ඉඳගෙන අනිවාර්යෙන් දෙමාපිය බලා ගන්න. මොකද මේ කතුර කියන්නේ කැපෙන දෙයක්නේ. ඒ නිසා බබාලා ළඟ තියාගෙනම මේක කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට ගොඩක් බබාලා මේ විදිහට තමයි සිස එක අල්ලගන්නේ. එතකොට
බබාට කට් කරන්න කියලා කියනකොට එයාලට එක දිගට කට් කරන්න කියන්න එපා. ඒ කියන්නේ දැන් අපි හාෆ් ෂීට් එකක් ගත්තාම ඒ හාෆ් ෂීට් එක මෙහෙම නිකන් කපන්න පුළුවන්. බබාට ඕනි විදිහට. දැන් සමහර බබාලා මෙහෙමනේ අල්ලන්නේ මේ විදිහට. එතකොට බබාට කැමති විදිහට බබාට නිදහසේ කපන්න දෙන්න පුළුවන්. එතකොට ඕනි තරම් කොළ. දැන් අපි අර ගිය පාරේ ඉරපු කොළක් තියෙනවා මං කිව්වා ඒව තියාගන්න. මොකද එහෙම අපතේ දාන්න එපා. මොකද ඒවා අපිට ඉස්සරහට ඕනි වෙනවා. ඒ නිසා ඒ කොළ උනත් කමක් නැහැ. ඕනනම් පත්‍ර කොළයක් උනත් කමක් නැහැ. බබාට නිදහසේ එක දවසක් කපන්න දෙන්න. කියන බබාට ඇති වෙනකන් කපන්න ඕන. ඒ කියන්නේ බබාට අත හුරු වෙන්න ඕනි කතුරත් එක්කම. හරි. එහෙම නිදහසේ කපන්න දීලා දෙවනි දවසේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට පේන ඇති මම ගොඩක් මේ දුර තියලා තමා මෙහෙම ඇඳලා තියෙන්නේ. කියන්නේ මේ ඉර දිගේ තමා කපන්න තියෙන්නේ. on the line කපන්න ඕනි. on the line කියන්නේ ඉර මත කැපීම. එතකොට බබාට කතුර හුරු කරන්නේ මෙන්න මෙතන. ඉස්සරහම බබාට දැන් කලින් දවසේ බබා නිදහසේ බබාට කැමති විදියට කතුර අල්ලගත්තා. එතකොට දැන් අද අපි කියලා දෙන්න ඕනි බබාට කොහොමද පුතේ හරියටම කතුර සිසෝ එක අල්ලගන්නේ කියන එක. එතකොට මේක හරියටම බැලන්ස් වෙන්නේ මෙන්න මේ විදියට සිසෝ එක අල්ලගත්තොත්. ගොඩක් බබාලා මේ විදිහටත් අල්ල ගන්නවා. නෝ ඔයාලා බලන්න ඔයාගේ බබාට කොහොමද මේක බැලන්ස් වෙන්නේ සිසෝ එක මේ කොහොම කරොත්ද කපන්න පුළුවන් කියන එක ඒක අම්මලා දන්නවා ගොඩක් දුරට. මේ ගොඩක් මේක ටීචර්ලා ගොඩක් දන්නවා පෙර පාසල් වල. නමුත් පෙර පාසලේ නෙවෙයි දැන් අපි ගෙදර ඉඳන් තමයි මේ ක්‍රියාකාරකම් ඔක්කොම කරන්නේ. ඒ නිසා ඔයාලා බලන්න දෙමාපියෝ ගොඩක් දුරට බබාට කොහොමද සිසෝ එක බැලන්ස් වෙන්නේ කියලා ඒක අම්මලා දන්නවා බබා අතට අරගෙන කතුරෙන් කපද්දිම. ඒ නිසා ඒක ගොඩක් බලන්න උනන්දුවෙන් බබා සිසෝ එක අල්ලගන්නේ කොහොමද කියලා විශේෂයෙන්ම බබාට කියලා දෙන්න. මොකද එයා කපන්න ගත්තොත් ඒක එක දිගටම කපනවා. කියන්නේ දැන් මම මෙහෙම දැන් බබා මේ විදිහට නම් කතුර අල්ලගන්නේ. එයාට මේ විදිහටම පුරුද්දට යනවා. දැන් මේ විදිහට තමයි සිසෝ එකෙන් කපන්නේ. එතකොට මම මෙහෙම තමයි කපන්න ඕනි කියලා බබා හිතනවා. ඒ නිසා ඔයාලා හරිම විදිහ කියලා දෙන්න බබාට සිසෝ එක අල්ලගන්න පුළුවන් විදිහ. බබා කොහොම ඇල්ලුවත් බබාට ඒක නිදහසේ බබාට ඒක සැහැල්ලුවෙන් කට් කරන්න පුළුවන් විදිහට බබාට ඒක හදලා දෙන්න. එතකොට මං කිව්වා මේ විදිහට ඉරි ඇඳ ගන්න කියලා. මේක ගොඩක් ඈතින් තමයි මං ඇඳගෙන තියෙන්නේ. මොකද මේ අපි පස්සේ ඊළඟට දෙනවා මෙන්න මේ විදිහට. මේකේ බලන්න මේ පේප එක අතරයි මේ පේප එක අතරයි වෙනස බලන්න. එතකොට මේකේ ගොඩක් මම ગેප් එක තියලා තියෙන්නේ. එතකොට මේකෙන් ලේසි. මොකද මේ ගොඩක් පරතරේ තියෙනවා නම් තමයි හොඳ. දැන් මේකේ මම සාමාන්‍යයෙන් මෙහෙම මේ ලයින්ස් ටිකක් නේ ඇඳගෙන තියෙනවා. ඔයාලට පුළුවන් මේකේ ලයින්ස් 3ක් වගේ අඳින්න. එතකොට දැන් බබා මේ ගොඩක් දුරට දැන් අපි නිදහසේනේ බබාට කපන්න දුන්නේ. එතකොට බබා ගොඩක් දුරට මේ ලයින්ස් උඩ කපනවා ගොඩක් දුරට අඩුයි. ගොඩක් දුරට 90ක් වගේ මේකෙන් පිට තමයි කපන්නේ. එතකොට බබාට කට් කරන්න දෙද්දි අනිවාර්යෙන් ඔයාලා ළඟ ඉන්න. මොකද බබාට දැන් මෙතන නම් සිසෝ එක හුරුුන්නේ නැත්තම් බබාව සිසෝ එකට හුරු කරන්න ගොඩක් අමාරුයි. ඒ නිසා බබා ගැන හොඳ උනන්දුවෙන් පෙර පාසල් යන හැම බබෙක් ගැනම දෙමාපියෝ ගොඩක් උනන්දුවෙන් ඉන්න. මොකද මේ වයසේදී බබාට අපි දෙන මේ හෙල්ප් එක තමයි ඉදිරි අනාගතයේදීත් බබාට ගොඩක් වැදගත් වෙන්නේ. එතකොට අපි මේ පේප එක බබාගේ පැත්තට තියන්න ඕනේ. දැන් මම මෙහෙම තිබ්බට මේ පැත්තට බබාට දෙන්න පේප එක. මොකද දැන් ඉස්සරෝම දැන් අපි මේ උඩමම වෙනම තීරුවක් ඉතුරු කරලා තියෙනවානේ. එතකොට මෙතනින් අපි යට ඉඳලා තමයි බබාට කට් කරන්න දෙන්නේ. එතකොට මේ යට ඉඳලා උඩට කට් කරන් යද්දී මෙන්න මේ කොටස කට් වෙන්න බෑ. මේක ක්‍රියාකාරකමක් විදියට ගන්නේ. මොකද බබා දැන් අවධානයෙන් කපන්න ඕනේ මේක කට් කරන්න ඕනේ. දැන් බබාගේ අවධානය හදිස්සියවත් බබාගෙන් අයින් වුණොත් බබා මෙතනින් උඩට කොහොම පේප එක කට් කරනවා. ඒ නිසා බබාගේ අවධානය අපි මේ කට් කරන එකට තියාගන්න ඕනි නිසා තමයි මෙතනින් මේ ලයින් එක දාලා තියෙන්නේ.
එතකොට ඔයාලා අනිවාර්යෙන් බබාට සිස එක අල්ලන විදිය මම කලින් කිව්වා වගේ කියලා දෙන්න. මම නැවත සිස එක අල්ලන විදිය ගැන කියලා දෙන්නේ. මේක ගොඩක් වැදගත් දෙයක්. මොකද මේක බබාලට අපි පුරුදු කරොත් විතරයි බබාලා පුරුදු වෙන්නේ. මොකද එයාලට හිතලා එහෙම කරන්න පුළුවන්. හැබැයි මේක හරිම විදිය දන්නේ අපිනේ. ඒ නිසා අපි ඒක බබාලට දෙන්න ඕනේ හරි විදිහට. ඒ නිසා තමයි මම මේක හැම වෙලේම නිතර මතක් කරලා ඔයාලට කියන්නේ. හරි. දැන් එහෙනම් අපි කට් කරන්න පටන් ගමු. මෙන්න මේ පහළ කොටසේ ඉඳලා තමයි ඉස්සරම කට් කරන්න පටන් ගන්නෙ. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට අපි කට් කරගෙන යනකොට මෙන්න මෙතනින් ස්ටොප් කරන්න කියලා බබාලට කියලා දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. එතකොට මෙතනින් වෙන් වෙන්න බෑ. මෙන්න මේ තීරුව. එහෙනම් ඔයාලට පුළුවන් මේක භාවිත කරලා දැන් මේක මේ half sheet කොලයක විතරක් නෙමෙයි ඔයාලට color A4 වලත් ගන්න පුළුවන්. එතකොට මේක බබා කට් කරලා ඉවරුනහම බබාට මේක භාවිතා කරලා ඔයාලට මොකක් හරි නිර්මාණයක් හදලා දෙන්න පුළුවන් බබාට. මේකෙන් flower එකක් හදන්න පුළුවන්. ඒ විදිහට කැමති දේවල් බබාට ආස හිතන විදිහට බබාට හදලා දෙන්න පුළුවන්. එතකොට බබාට දෙන අනේ මම මේ කට් කරපු එකන මේ මං කට් කරපු එකන කියලා බබාට හැඟීමක් එනවා. එතකොට බබාට තව ඒක කරන්න ආස හිතෙනවා. මොකද දැන් අපි මේක කරගෙන යන්න ඕනේ බබාට එපා වෙන විදිහට නෙවෙයි. බබාට තව ආස හිතන විදිහට තමයි අපි මේ ක්‍රියාකාරකම් කරන්න ඕනේ. මොකද එතකොට තමයි බබා උනන්දුවෙන් ඒ දේවල් වලට යන්නේ. එතකොට දැන් මේක දෙවෙනි දවසේ කරන ක්‍රියාකාරකම. එතකොට තුන්වෙනි දවස වෙනකොට මෙන්න මේ විදිහට අපි ලයින්ස් ගහගෙන තියෙනවා. මේ බලන්න මම කලින් මෙන්න මේ පේපර් එකේ ඈතින් ඈත තමයි බොහොම ඉඩ ප්‍රමාණයක් ඉතුරු කරලා තමයි ලයින්ස් ඇඳලා තියෙන්නේ. එතකොට මේක බලන්න. දැන් මේකේ ගොඩක් දුරට ළඟින් තමයි මම ලයින්ස් ඇඳලා තියෙන්නේ. ඒකෙත් මම කලින් අර ඇඳපු විදිහට මේ විදිහට ළඟින් ඉතුරු කරලා තියෙනවා මේ උඩ කොටස. එතකොට මේකෙදි බබාලට මේ මතක් කරලා දෙන්න කලින් කට් කරපු විදිහටමයි මේක කට් කරන්න පුතේ කියන එක. එතකොට බබාලට කලින් දවස් එකත් මතක් වෙනවා කොහොමද මම මේක කට් කරන්න ඕනි කියන එක. එතකොට ආයෙත් කලින් අර දවසේ කට් කරපු විදිහටම බබාට කට් කරන්න කියන්න on the line. බබාට අනිවාර්යෙන් කියලා දෙන්න on the line කියන එක. එතකොට බබා ඉංග්‍රීසි වලිමුත් ඉගෙන ගන්නවා. මේ ඉර උඩ කියන එක තමයි on the line කියලා කියන්නේ අම්මා. කියන එක බබා ඉගෙන ගන්නවා. මෙන්න මේ විදිහට බබාට කට් කරන්න කියන්න. දැන් මෙතනින් වෙන් වුණත් බබාගේ ඒ කියන්නේ මෙතනින් වෙන් වෙලා ගියොත් බබා අවධානයෙන් නෙමෙයි මේ වැඩේ කරන්නේ. හින්දා බබා හැම වෙලේම මේ ක්‍රියාකාරකම් කරද්දී අවධානයෙන් බබාගේ ගිලිහෙන්න නැති වෙන්න බබාව එකම මට්ටමේ තියාගන්න. මොකද ඒක දෙමාපියන් ගොඩක් දුරට මග ඇරෙන දෙයක්. ඒ නිසා මම එහෙම කිව්වේ. එහෙනම් දැන් අපිට පුළුවන් මේකෙන් එක එක බබාට නිර්මාණ කරන්න. මේකෙන් අපිට පුළුවන් flower එකක් හදන්න, tree එකක් හදන්න, එක දේවල් බබාට කරලා දෙන්න පුළුවන්. අර මං කලින් කිව්වා වගේ. එතකොට බබාට තව ආස හිතෙනවා. දැන් මේක තුන්වෙනි දවසේ ක්‍රියාකාරකම්. හරි. දැන් අපි කොළ නිදහසේ කපන්න දුන්නා. මේ විදිහට ඉඩ ඇතුව කැපුවා. ඊට පස්සේ මෙහෙම එක ළඟ කැපුවා. ගොඩක් දුරට බබාලා මේ අපි කපන විදිහටම කට් කරන්නේ නැහැ. ගොඩක් දුරට මේ ලයින්ස් පනිනවා. එහෙ පොඩ්ඩක් ඇද වෙනවා. පොඩ්ඩක් නෙමෙයි හොඳටම ඇද වෙනවා. බබාලා සමහරක් අය කපනවා මෙන්න මේ විදිහට. මෙහෙම අර කට් මේ කඩතොළු හිටින්න මේ විදිහට කට් කරනවා. එතකොට බබාලට මනින්න එපා කවදාකවත්. මොකද එතකොට දැන් මෙහෙම අනේ බබා ඔයා මේ කෙලින් කැපුවේ නැහැ මෙහෙම මේ on the line කිව්වට ඒක line එක දිගේ නෙවෙයිනේ කැපුවේ. එහෙම කිසිම දෙයක් කියන්න එපා. මොකද බබාගේ හිත රිදුනොත් බබාට මේ වැඩේ කරන්න එපා වෙනවා. එතකොට අම්මා කියන දේ අහන්නේ නැහැ, තාත්තා කියන දේ අහන්නේ නැහැ, ටීචර් කියන දේ අහන්නේ නැහැ අන්තිමටම. බබා කිසිම දෙයකට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් බබාට මේ ක්‍රියාකාරකම් කරද්දී බනින්න යන්න එපා. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. එහෙනම් මේ තුන්වෙනි දවසේ ක්‍රියාකාරකමත් ඉවරයි. දැන් හතරවෙනි දවස. හතරවෙනි දවසේ වෙද්දී ඉස්සරවම අපි මෙහෙම shapes ඇඳලා බබාට දෙන්න පුළුවන් කට් කරන්න. ඒ කියන්නේ මේකත් on the line තමයි කට් කරන්නේ. මෙහෙම අපිට shapes ඇඳලා දෙන්න පුළුවන්. එතකොට බබා shapes ඉගෙන ගන්නවා. කට් කරන්නත් ඉගෙන ගන්නවා. බබාට කියලා දෙන්න මේක මොකද්ද පුතේ කියලා හරි රවුම කියලා
අම්මලා කියලා දෙන්න. මොකද මේක ගොඩක් පෙර පාසල් වල කියලා දෙනවා මේ විදිහටම තමයි එක එක විදිහට පෙර පාසල් වල එක එක විදිහට කරනවා. හැබැයි මේ ක්‍රමේ ගොඩක් දුරට මං හිතනවා බබාලට මොලේට යන්නේ මේ විදිහට කරොත් කියන එක. කියන්නේ එක එක පෙර පාසල් වල එක එක විදිහනේ. මේක මම කරන ක්‍රමය අනුව මේක මේ විදිහට කරොත් මං හිතනවා බබාට ගොඩක් දුරට බබාගේ මොලේට මේක යයි කියලා. මොකද අපි මේ මෙතනදී shapes පවා බබාට කියලා දෙන්න පුළුවන්. දැන් මේක අපි රවුම කියලා මේක ඉංග්‍රීසි වලිමුත් අපි සර්කල් කියලා බබාට කියලා දෙනවා. එතකොට දැන් මේක බබාට කට් කරන්න කියද්දි සමහරක් විට බබාලා මේක ඇතුළෙමුත් මේ විදිහට කට් කරයි. දැන් මේක ඉර දිගේම නෙවෙයි මේ ඇතුළෙන් යන්න පුළුවන් පිටට එන්න පුළුවන්. ඒකට කමක් නැහැ බබාට මේක දැන් අපි කට් කළා ඔයාලට පුළුවන් මේක half sheet එකම නේ මන්න half sheet එකකනේ මේ ඇඳලා තියෙන්නේ. ඔයාලට පුළුවන් color A4 sheet එක ඇඳලා බබාට රවුම මේ විදිහට කපන්න දෙන්න. කපලා ඔයාලට පුළුවන් මේ සුදු half sheet එක බබාට ඒක paste කරන්න දෙන්න අලවන්න දෙන්න පුළුවන්. එතකොට එයාලා කපපු රවුම එයාලට පේනවා කොයි විදිහටද කැපුවේ මේ කොයි විදිහටද කට් කරලා තියෙන්නේ කියලා බබාට පේනවා. ඒ නිසා ඒ ක්‍රියාකරන මතක ඇතුව ඒක කරන්න. එතකොට බබාලට ඒක සතුටුදායක දෙයක් වෙයි. මොකද මේ තමන් කට් කරපු එක නේද ඉස්සරවම ක්‍රියාකාරකම බබාගේ. ඒ නිසා ඒ විදිහට කරන්න දෙමාපියෝ මතක ඇතුව. එතකොට මේ විදිහට shapes කට් කරන්න දෙන්න පුළුවන්. පස්සේ ඔයාලට පුළුවන් පස්වෙනි දවසේ ඒ කියන්නේ සිකුරාදා දවස වෙනකොට දැන් මේක සඳුදා ඉඳලා සිකුරාදා වෙනකම් යනවනේ. සිකුරාදා වෙනකොට ඔයාලට පුළුවන් එක එක පින්තූර ඇඳලා දෙන්න. ඒ කියන්නේ දැන් මෙහෙම shapes දැන් අපි shapes වලින් මේක නතර කරනවානේ. එතකොට දැන් මේ ලොකු දේවල් තමයි මම මේ ඇඳලා තියෙන්නේ කපන්න. එතකොට බබාට ටිකක් ලොකුවට පින්තූරය ඇඳලා තියෙනවා මෙතන. එතකොට ඔයාලට පස්වෙනි දවස් වෙද්දි ටිකක් සාමාන්‍යයෙන් දැන් මීට වඩා පොඩි රවුමක් ඇඳලා දෙන්න පුළුවන් බබාට කපන්න. නේද? එතකොට ඒ විදිහට එක එක නිර්මාණ බබාට කරන්න දෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා දැන් අද දවසේ කතුර සම්බන්ධයෙන් කරපු පාඩම මං හිතනවා ඔයාලට ගොඩක් දුරට තේරෙන්නේ නැති කියලා ඔයාලට ගෙදර ඉඳලා බබාලට මේ ක්‍රියාකාරකම කරන්න දෙන්න පුළුවන්. විශේෂයෙන්ම දෙමාපියෝ මේ කතුර සම්බන්ධව ක්‍රියාකාරකම කරද්දී ගොඩක් සැලකිලිමත් වෙන්න බබාලගේ. මොකද අත කැපෙන්න පුළුවන් ඒ වගේ දේවල් වෙනවා. ඒ නිසා තාම චූටිනේ තාම කතුර ගැන මොනවත් දන්නේ මේක කැපෙනවද කොහොමද කියලා සමහර බබාලා ඉන්න හොඳ අවධානයෙන් ඉන්නවා. මේක මොකක්ද කොහොමද කියන එක සමහර බබාලට ගොඩක් අවධානය සමහර බබාලගේ නෑ. ඒ නිසා ගොඩක් දෙමාපියෝ ඒක සැලකිලිමත් වෙන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙනවා හසුරු කුසලතා තුන්වෙනි වීඩියෝ එක මම ගේන්නේ මේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් මම බලාපොරොත්තු වෙනවා තව හොඳ වීඩියෝ එකක් ඊළඟ සතිය ඔයාලට අරන් එන්න. ඉතින් එතකන් thank you බොහොම ස්තුතියි. නංගින් එන්නම්.